හලෝ නූබර්ස් ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ නූ ප්ලේස් ටියුටෝරියල්ස් YouTube channel එකත් එක්ක. ඔන්න ඉතින් කොල්ලනේ ඔයාලා ගොඩ දවසකින් ඉඳන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ETS2 ගේම් එකට බස් මොඩ් එක දාන්නේ කොහොමද කියලා. ඉතින් කොල්ලනේ මම මේ දාන මොඩ් එක කරෙන්න ඔයාලට තව බස් මොඩ් ගොඩක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න පුළුවන්. මේ ගේම් එක ඇවිල්ලා මම දුන්නේ 1.34. ඉතින් ඒ 1.37 ගේම් එක වර්ෂන් එක ආපු දවස්වල තිබ්බ සුපිරිම බස් මොඩ් එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. හරි කොල්ලනේ දැන් අපි බලමු කොහොමද අපි බස් මොඩ් එක දාගන්නේ කියලා. ඉතින් කොල්ලනේ ඔයාලා මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකට ගියාම ලින්ක් දෙකක් ඇති. ඉතින් ඒ ලින්ක් දෙකෙන් මෙන්න මේ ෆයිල් දෙක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ Google Drive ලින්ක් දෙකක් තමයි ඇත්තේ. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ ෆයිල් දෙක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ෆයිල් එක ෆයිල් එකක් වෙනවා MB 64ක්. අනිත් ෆයිල් එක වෙනවා MB 4ක්. හරිද? ඉතින් මේ දෙක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඉතින් මුලින්ම මෙන්න මේ save game ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක මුලින්ම එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනි. අපි සුපුරුදු පරිදි 7 zip එකෙන් එක්ස්ට්‍රැක්ට් කරගමු. හරි මෙන්න මේ විදිහට ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් වුණා. හරිද? ඊට පස්සේ මේක ඩබල් ක්ලික් කරලා මෙන්න මේ තියෙන මේ ෆයිල් එක ඉතින් මේ ෆයිල් එක කොපි කරලා ඔයාලා යන්න ඕන ඩොකියුමන්ට් වලට. හරිද? ඔයාලා PC එකේ තියෙන ඩොකියුමන්ට්ස් කියලා ෆෝල්ඩර් එක අන්න එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට පේනවා Euro Truck Simulator 2 කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා අන්න ඒකට යන්න. හරි ඔයාලා ඒ Euro Truck Simulator 2 කියන ෆෝල්ඩර් එක ඇතුළට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ profiles කියලා තියෙනව නේද මේ ෆෝල්ඩර් වගේ. අන්න ඒව ඇතුළට අපි අර කොපි කරගත්ත ෆෝල්ඩර් එක paste කරන්න ඕන. මෙන්න මේ විදිහට මම paste කරනවා. ඉතින් ඔයාලගේ මේ ෆෝල්ඩර්ස් අස්සේ මෙන්න මේ වගේ තව ෆයිල් තිබ්බොත් ඒවා delete කරලා දාන්න. මෙන්න මේ විදිහට delete කරලා අරක paste කරනවා. හරි කොල්ලනේ ඉතින් අපි මේ ෆෝල්ඩර්ස් ඔක්කොටම අර ෆෝල්ඩර් එක කොපි කරගත්තා. ඉතින් අපි මේ කොපි කරේ මේ save game ෆයිල් එක. ඒ කියන්නේ දැන් අපි මේ බස් මොඩ් එක ගේම් එකට නිකන් ඉන්ස්ටෝල් කරොත් ඔයාලට ඒ බස් එක බයි කරන්න ගේම් එක ඇතුලෙන් සල්ලි වුණා. හරිද? දැන් මේක දාපුවාම ගේම් එකේ මේ ඇතුලේ අපේ ප්‍රොෆයිල් එකේ ලෙවල් අප් වෙලා තියෙන ඒ වගේම සල්ලි දින ඕන තරම්. ඉතින් අපිට ඕනි තරම් මේ මොඩ් දාලා ඒව බයි කරගන්න පුළුවන්. ඉතින් කොල්ලනේ දැන් අපිට ඕනේ බස් එක දාගන්න. ඉතින් බස් එක දාගන්න මේ ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා අපිට සුපුරුදු විදිහටම 7 zip එකෙන් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඉතින් කොල්ලනේ මෙතනදී ඔයාලගෙන් පාස්වර්ඩ් එකක් අහයි. මෙන්න මේ විදිහට පාස්වර්ඩ් එකක් අහයි. පාස්වර්ඩ් එක මේ වීඩියෝ එකේ කොතන හරි ඇති. ඒක පොඩ්ඩක් බලලා දෙන්න. ඉතින් අර කලින් වීඩියෝ එකේ ලොකුවටම මම දාලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එකේ පාස්වර්ඩ් එක නැහැ කියලා ගොඩක් කට්ටිය මේ කමෙන්ට් දාලා තිබ්බා. බැනලත් කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් ඒ ඇස් පේන්නේ නැති කට්ටියට මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් කොල්ලනේ ඇස් පේන්නේ නැති කට්ටියට මම පොඩ්ඩක් පෙන්නන්නම් පාස්වර්ඩ් එක කොතනද තියෙන්නේ කියලා. ඉතින් මේ මෙන්න මේ විදිහට වීඩියෝ එකට ගියාම මේ තියෙන්නේ ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන්නේ පාස්වර්ඩ් එක මේ ETS2XNT කියලා තියෙන්නේ. අන්න ඒක තමයි මේ ෆයිල් එකේ පාස්වර්ඩ් එක. හරිද? ඉතින් මෙච්චර ලොකුවට දාලාත් පේන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒ කට්ටියගේ ඇස් පේන්නේ නැහැ තමයි. හරි ඉතින් ඒ ඇස් පේන්නේ නැති කට්ටිය පොඩ්ඩක් මේක බලා ගන්න. ඉතින් කොල්ලනේ මේ ෆයිල් එකේ පාස්වර්ඩ් එක මම මේ වීඩියෝ එකේ කොහේ හරි දාලා තියන්න. ඉතින් එතනින් බලලා ඔයාලට පාස්වර්ඩ් එක ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් කොල්ලනේ සිම්පල් කැපිටල් මම මේ දාලා තියෙන විදිහටම ටයිප් කරගන්න. ඉතින් මම මේ ෆයිල් එක කලින් එක්ස්ට්‍රැක්ට් කරගෙන තියෙන නිසා මේ විදිහට අහන්නේ. ඉතින් මම මෙතන years old දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ ෆයිල් එකත් මෙන්න මේ විදිහට එක්ස්ට්‍රැක්ට් වුණා. ඊට පස්සේ මේ ෆයිල් එක මම ඕපන් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ෆයිල් එකක් ඇති. ඉතින් මේ ෆයිල් එක මම කොපි කරලා ආයෙත් යනවා ඩොකියුමන්ට්ස් කියන ෆෝල්ඩර් එකට. ඊට පස්සේ මේ විදිහට ඔයාලට පේනවා අර කලින් වගේම Euro Truck Simulator කියන ෆෝල්ඩර් එකට මම යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා mod කියලා ෆෝල්ඩර් එකක්. ඉතින් කොල්ලනේ ඔයාලගේ මේ mod කියලා ෆෝල්ඩර් එක තිබ්බේ නැත්නම් ඔයාලා මෙතනින් මෙන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා මෙහෙම new ගිහිල්ලා මෙතනින් ෆෝල්ඩර් එක ගිහිල්ලා මේ විදිහට ෆෝල්ඩර් එකක් හදාගෙන ඒකට simple වලින් mod කියලා දෙන්න. හරිද? ඊට පස්සේ මම ඒකට යනවා. ඉතින් මම මේ ෆයිල් එක කලින් කොපි කරගෙන තියෙන්නේ. ඒ වුණාට මම ආයේ ඔයාලට පෙන්නන්නම් කොපි කරනවා. හරි? ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ දැන් අපි මොඩ් එක දාගෙන ඉවරයි. දැන් තියෙන අපිට ගේම් එකට යන්න. හරි කොල්ලනේ මම දැන් ගේම් එකට ආවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔයාලා කලින් මේ ගේම් එකට එද්දි දීපු නම නෙමෙයි තියෙන්නේ. මේ මෙන්න මේ විදිහට මේ MP mod
ෆුල් කියලා නමක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම මේ ප්‍රොෆයිල් එක පෙන්නන්නේ අපි අර සේව් ගේම් ෆයිල් එක දාපු නිසා. ඉතින් දැන් ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන මොඩ් මැනේජර් කියලා. අන්න ඒකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඉතින් මම මේ අර කලින් දාගත්ත මොඩ් එකක් ඒක මම අයින් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි අර දාගත්ත බස් එක පෙන්නනවා. හරිද? බස් එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන ඇරෝ එකක් අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් වැටෙනවා කොළ පාටින් ඇක්ටිව් කියලා. ඊට පස්සේ මෙතනින් කන්ෆර්ම් චේන්ජ් දෙන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් මේ කන්ටිනියු ගේම් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ওই විදිහට ගේම් එක ලෝඩ් වෙනවා. හරි ගොල්ලන් ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පේනවා අපේ account එකේ සල්ලි කොච්චරක් තියෙනවද කියලා. ඒ වගේම account එකේ level 18 වැඩි වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා යන්න ඕනි මෙන්න මෙතන තියෙන truck dealers කියලා. අන්න ඒකට යන්න ඕනි. ඒකට ගියපුවාම මෙන්න මේ විදිහට තියෙනවා access mod dealer කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා අපි දාපු බස් mod එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන නම් මෙතනින් කස්ටමයිස් කරගන්න පුළුවන් බස් එක. ඉතින් මම දැන් කස්ටමයිස් කරන්න යන්නේ නැහැ. මම දැන් කෙලිම බස් එක පර්චේස් කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට ගෑරේජ් එකක් තෝරන්නේ. ඒ විදිහට තෝරලා මෙන්න මෙහෙම ඕකේ දෙන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් යන්න ට්‍රක් මැනේජර් කියන එකට. ඊට පස්සේ ඔයාලට පේනවා අපි අර බයි කරපු බස් එක තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට drive with කියන එක දීලා බස් එක පදින්න. හරි ඉතින් දැන් ඔයාලට පේනවා කොල්ලනේ බස් එක මේ ලෝඩ් වෙලා ඔන්න අපිට පදින්න පුළුවන් විදිහට ආවා. ඔන්න ඔයාලට පේනවා ඇති. මේකට තව මේ සුපිරියට ස්කින් එකක් දාලා ගත්තාම තව සුපිරිය. ඔයාලා අර මේ ටිකක් අවුරුද්දකට දෙකකට කලින් විතර මේ ETS 2 ගේම් එකේ ලයිව් බැලුවා නම් ඔය ලයිව් දාපු කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ කට්ටියක ඔය ලයිව් බැලුවා නම් ඔයාලට මෙන්න මේ බස් එක තමයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් දැන් තමයි ඔය මේ හරිම අශෝක් ලේලන් බස් එක අපේ ලංකාවේ කට්ටිය මේ හදලා තියෙන්නේ. ඉතින් ඉස්සර තිබ්බේ මෙන්න මේ බස් එක තමයි. ඉතින් මේ බස් එකට ලංකාවේ ස්කින් දාලා මොඩ් කරලා තමයි ඔය ඉස්සර ලයිව් වල එහෙම පැද්දේ. ඉතින් මම රෝන් සයිඩ් යන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසායි මම මේ ගේම් එක ඇතුළට පොඩ්ඩක් ඇවිල්ලා පෙන්නුවේ. ඉතින් ඔයාලට පේනවා මේ බස් එක ඇතුළ. ඉතින් බස් එක ඇතුළ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට මේ තියෙන බස් එක. ඔන්න තියෙනවා කොල්ලනේ. හරි කොල්ලනේ මේ ඉතින් ඔන්න ඔයාලට මම බස් මොඩ් එකක් දුන්නා. ඉතින් තව මේකට ස්කින් ඕනි නම් ඒත් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ස්කින් හදන්න පොඩ්ඩක් පොඩි ගේමක් දෙන්න වෙනවා. මොකද මේ බස් වල අපේ බස් වල තියෙන ස්කින් වල ෆොටෝ හොයාගන්න ඕනි. මෙන්න මේ විදිහට හතර පැත්තෙන් ෆොටෝ හොයාගෙන තමයි ඒවා මේකට දාන්න පුළුවන් විදිහට මොඩ් කරන්න ඕනි. ඉතින් මම මේ වීඩියෝ එකත් ඔයාලට ඕන නම් අරගෙන එන්න. ඉතින් කොල්ලනේ මේ වීඩියෝ එක ඕන නම් මට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like පාරක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් මම මතක් කරනවා අර password එක කොහේ හරි ඇති මේ වීඩියෝ එකේ. ඒක බලලා ඔයාලා ගන්න. ඉතින් password එක නෑ එකක comment දාන්න එපා. එහෙනම් කොල්ලනේ අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ආයෙත් මේ වගේ සුපිරිම වීඩියෝ එකක් හම්බෙමු. කට්ටියම පරිස්සමට ඉන්න. කට්ටියටම ජය වේවා.